ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැම දිනාටම. ඔන්න ඉතින් මම අදත් අරගෙන ආවේ මේ දිනවල හැමෝම කතා වෙන ජීවිතේට ඉතාම වැදගත් ජ්‍යොතිෂ්‍ය කරුණු කාරණා ටිකක් අරගෙන. ඔබ දන්නවා 2026 7/27 වෙනි දිනේ ඉඳලා 2026 12/11 වෙනි දින දක්වා ශනි ග්‍රහයා මීන රාශියේ වක්‍ර ගමනක යෙදෙනවා. ඉතින් මේ ග්‍රහ ගමන ඔය කියන තරමටම ඔබට අපල කරනවද? හරියටම දැනගන්න නම් වීඩියෝ ඉවරනකම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් කටක ලග්න හිමි ඔබගේ ශනි ග්‍රහයා මීන රාශියේ හෙවත් 9 වන භාවයේ වක්‍ර ගමනක යෙදෙනවා. ඉහත කී කාල සීමාව තුල ඔබට ශනිගෙන් ඇතිවෙන අශුභ බලපෑම කොහොමද කියලා අපි මුලින්ම කතා කරමු. ඔබට බලාපොරොත්තු වූ වාසනාව, දහම් කටයුතු හෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යම් යම් ප්‍රමාදයන් සහ බාධා මතුවෙන්න පුළුවන් කාලයක්. ඔබ දරන උත්සාහයට ශනික ප්‍රතිඵල ලැබීම අඩාල වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබගේ 11 වන භාවයට ශනිගේ බලපෑමෙන් බලාපොරොත්තු වූ මූල්‍ය ලාභ, ව්‍යාපාරික ප්‍රතිලාභ හෝ අමතර ආදායම් ලැබීමටත් බාධා මතුවිය හැකියි. එම නිසා මූල්‍ය කටයුතු වලදී ප්‍රවේශම් වීම ඉතාම වැදගත්. ශනිගේ දෘෂ්ටිය 3 වන භාවයට වැටීම හේතුවෙන් හිතවතුන්, සහෝදරයන් හෝ හිතවත් අය සමග වැරදි වැටහීම් සහ මතභේද ඇතිවීමට පුළුවන්. තමාගේ අදහස් නිවැරදිව ඉදිරිපත් කිරීමට බාධා මතුවෙන්නට පුළුවන්. ඒ වගේම 6 වෙනි භාවයට ශනිගේ බලපෑම නිසා ඔබට මේ කාලය තුල විශේෂයෙන්ම උදරගත රෝග, ස්නායු රෝග හෝ හදිසි වේදනා කැක්කුම් ඇතිවීමටත් පුළුවන්. ඒ වගේම ණය ගැටලු හෝ රැකියා ස්ථානයේ නොපෙනෙන සතුරන්ගේ උගුල් පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතුයි. 9 වෙනිට ශනිගේ දෘෂ්ටිය ලැබීම හේතුවෙන් පියාගේ හෝ ගුරුවරුන් වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය හෝ ඔවුන් සමග ඇති සමෘද්ධතා පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වීම යහපත්. දැන් අපි බලමු මෙම ග්‍රහ පිහිටීම නිසා ඔබට ඇති කරන සුබ ප්‍රතිඵල මොනවද කියලා. ආදායම් වල යම් ප්‍රමාදයක් තිබුණද අනවශ්‍ය වියදම් කපා හැරීමටත් අනාගතය සඳහා වඩාත් ප්‍රයෝජනවත් හා ස්ථාවර මූල්‍ය සැලසුම් සකස් කර ගැනීමටත් මේක ඉතාම හොඳ අවස්ථාවක්. 6 වන භාවයට ශනිගේ ඇති බලපෑම හරහා ඔබට කොපමණ බාධා පැමිණියත් සතුරන් සහ විරුද්ධවාදීන් පරාජය කරමින් ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය සහ නොපසුබට උත්සාහය ඔබට හිමිවන කාලයක්. ආගමික, දාර්ශනික හෝ අධ්‍යාත්මික කටයුතු සඳහා මනස යොමු වීමෙන් මානසික සැනසීමක් සහ ජීවිතයේ දෙස වඩාත් පරිණත ලෙස බැලීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම ප්‍රමාදයන් මැද්දේ වද විදේශ අධ්‍යාපනය, විදේශ ගමන් හෝ දුර බැහැර ප්‍රදේශ සමග කරන ව්‍යාපාරික කටයුතු වල නීත්‍යානුකූල කටයුතු ක්‍රමෙන් සාර්ථක කර ගැනීමට මඟ පෑදෙනවා. ඉතින් මේ කාල සීමාව තුල කටක ලග්න හිමි ඔබ වාසනාව මත පමණක් කැපීමෙන් තොරව දැඩි උත්සාහයෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. අනවශ්‍ය ණය වලින් වැළකීම සහ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම මේ කාලයේ ඔබට ඉතාම වැදගත්. ඒ වගේම බෝධි පූජා තැබීම සහ ශනි මන්ත්‍ර ජප කිරීම තුලින් මෙම වක්‍ර කාලයේ අසුබ ඵල අවම කර ගැනීමට හැකි බවත් අවසාන වශයෙන් මතක් කර සිටිනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් තවත් අයෙකුට ෂෙයා කරන්න. ජීවිතයට ඉතාම වටිනා ජ්‍යොතිෂ තොරතුරු දැනගන්න කැමති නම් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්. තෙරුවන් සරණයි.